ඉතින් guys මම අද ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නයකට මම උත්තරයක් ගන්න තියෙන්නේ මේ දවස් වල ලොකුම ප්‍රශ්නයක් මෙන්න මේ CapCut features ඔක්කොම pro වෙලා තියෙන එක. ඉතින් මම අද මේ කියලා දෙන්න කරන්න පුළුවන්. ඔයාගේ CapCut එකේ තියෙන pro ඔක්කොම ඒවා ඔක්කොම ෆ්‍රී කරගන්න පුළුවන්. ඉතින් මේක ගොඩාක් ලේසි ස්ටෙප්ස් ටිකක් follow කරන්න තියෙන්නේ. අපි එන වීඩියෝ එක කියලා බලමු කොහොමද මේ ටික කරන්නේ කියලා. වෙනත් දෙයක් අපේ channel subscribe කරන්න වීඩියෝ එකක් ඉන්න. මතක් කරලා subscribe button එක click කරන්න. ඊටරන වීඩියෝ like එකක් දාන්න. වීඩියෝ share කරන්න. and තියමු අද වීඩියෝ එකට. Welcome to Oceanic YouTube channel. අපි ස්ක්‍රීන් රෙකෝඩ් එකේ ගිහලා බලමු කොහොමද මෙන්න මේක කරන්නේ කියලා. ගල්සල් මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ CapCut software එක මුලින්ම ඔයාගේ PC එකෙන් uninstall කරන එක. මොකද ඔයා කලින් CapCut use කරපු කෙනෙක් නම් ඔයා CapCut තියෙන්න පුළුවන් ගොඩක්ම අලුත් version එක. ඒ නිසා මුලින්ම කරන්න ඕනේ මේ පරණ අලුත් version එක uninstall කරගන්න. ඒකට අර කරන්න තියෙන්නේ මෙන්න මෙතන මේ search bar එකේ CapCut කියලා search කරන්න. ඉතින් මේ step එකක් කරන්න ඕනේ ඔයා CapCut කලින් use කරපු කෙනෙක් නම් විතරයි. නැත්තම් ඔයාලට මෙන්න මේ step එක use කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ මෙන්න මේ CapCut කියලා ඊට මෙන්න මෙතන uninstall කියලා තියෙනවා. අන්න ඒ පරක් ක්ලික් කරන්න. ඒක ක්ලික් කරලා පස්සේ control panel එකේ load වෙයි. චුටු ලක්කයි. හරි මේතර load වුණා programs and features කියලා. දැන් මම මෙතන CapCut software එක හොයාගන්නට uninstall කරන්න. ඒක පරක් ක්ලික් කරලා මෙන්න මේ uninstall and change කියන පරක් ක්ලික් කරන්න ඕනේ. ඒ ක්ලික් කරාට පස්සේ අර මේක uninstall කරන්නේ software එක. ඊට පස්සේ මෙන්න software එක uninstall කරන්න නෙවෙයි. ඔයා මෙතන uninstall කරද්දී මතක් කරලා මෙන්න මෙතන මේ තියෙන keep user data කියන එක ටික් එක අයින් කරලා මෙන්න මේ okay කියන එක ඔබන්න. මොකද ඒක තිබ්බොත් අපේ වැඩේ කරන්නේ නැහැ. මොකද ඔයාගේ user data ටික මේකේ තියෙනවා. ඒ නිසා මතක් කරලා මෙන්න මේ keep user data කියන එක ටික් අයින් කරලා මෙන්න මේ okay කියන එක ක්ලික් කරන්න. ඉතින් දැන් මම මේක uninstall කරන්න යන්නේ නැහැ. මොකද මම මේක හරියට කරගෙන තියෙන්නේ. ඔයා මෙන්න මේක හරියට මෙන්න මේ විදිහට uninstall කරගන්න. ඊට පස්සේ කැමති web browser එකක් මුලින්ම open කරගන්න. open කළා මෙතන search කරන්න up to down කියලා. මම ඉතින් up to down කියලා search කරගන්නවා. up to down කියලා search කරලා පස්සේ ඔයාලට පෙන්න මේ විදිහට පළවෙනි website එකේ up to down කියලා මෙන්න මේ website එකේ පාරක් click කරගන්න. නැත්නම් අර මම දෙන ලේසියෙන් description එක link එක දාලා තියෙනවා. ඒක පාරක් click කරලා ඔයාලට පුළුවන් මෙන්න මේ website එකට එන්න. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට මතකයි pay මෙතන මෙන්න මේ search කරලා ගන්නක් තියෙනවා. ඒක click කරලා කලින් ඔයාලට මෙතන Android logo එක තියෙන්නේ. ඒක ඔයාලා වෙනස් කරන් ඉන්න ඕනේ. ඔයාලා මෙන්න මේ පොඩි ඉරි කැලට පාරක් click කරන්න ඕනේ. ඒක උඩ පාරක් click කරන්න. click කළා පේනදී මෙතන මේ Windows logo තියෙනවා. ඔයා Apple PC එක use කරන්නේ මෙන්න මේ Apple කියන ටික් එක දාගන්න. ඔයා මේක කරන PC එකෙන් නිසා මෙන්න මේ PC කියන එක එකපාරක් Windows කියන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙතන search කරන්න ඕනේ CapCut කියලා. ආයෙත් CapCut කියලා search කරගන්න. search කරාට පස්සේ මෙන්න මේ CapCut එනවා. මෙන්න මේ CapCut එක කරක් උඩ ක්ලික් කරගන්න. ඉතින් මේ ක්ලික් කරාට පස්සේ මෙන්න විදිහට load දෙයි. load කරාට පස්සේ මෙතන මේ download කියන ක්ලික් කරන්න එපා. ඔයාලට පේනවා මෙන්න මේ old version කියලා තියෙනවා. අන්න ඒක උඩ පාරක් ක්ලික් කරගන්න. ඉතින් මේ order version කියන එක ක්ලික් කරගත්ත පස්සේ මෙන්න ඉතින් load එක පොඩ්ඩක් පල්ලයට යන්න. පල්ලයට කරාට පස්සේ අර පේන මේකේ පරණ versions ටික ආද මෙන්න විදිහට පේන්නනවා. ආ මේ ගොඩක් පල් ටිකක් පල්ලයට යන්න. පල්ලයට ඊළඟට මේ CMU කියලා තියෙනවා. අන්න ඒකට පාරක් ක්ලික් කරගන්නවා. CMU කියන කරාට පස්සේ අර මේක තව ටිකක් පරණ versions ටික load දෙයි. load කරාට පස්සේ ඔයාලට පේන ඉතින් මෙතන පරණ version එක ඔයා ගන්න ඕනේ 1.4.0.188 කියන version එක මේක ජනවාරි 20 version එක. ටිකක් පරණ version එකක්. හැබැයි අපිට ඕනේ pro features සමහර වෙන ප්‍රාද effects එහෙම ගොඩක් වෙන මේ pro features අපි use කරන්න පුළුවන්. ඔයාලට තියෙන්නේ මෙන්න මේ ක්ලික් කරගන්න මේ version එක උඩ පාර. version උඩ ක්ලික් කරාට පස්සේ පොඩ්ඩක් පල්ලයට යන්න. පල්ලයට කරාට පස්සේ අපිට වෙනවා free MB මේකට MB size එක පේනවා ඔයාලට. ඊට පස්සේ මෙන්න මේ download කියන පාරක් ක්ලික් කරගන්න තියෙන්නේ. download කියන පාරක් ක්ලික් කරලා පස්සේ ඔය ෆයිල් එක download දෙන්න ගනි. දැන් මම මේ close කරගන්නවා. මොකද මට වැඩක් නැහැ. දැන් මම ඒක කලින් download කරන් තියෙන්නේ. අපි නම් බලමු දැන් කොහොමද මේක ආයෙ install කරගන්නේ කියලා. ඉතින් මම මේක මුලින්ම download විතර හොයාගත්තා. ඉතින් මේ තියෙන මගේ download විතර නම් මම download එක තමයි download කරන්න තියෙන්නේ. ඉතින් මම ඩබල් ක්ලික් කරගන්නවා. ඩබල් ක්ලික් කරගෙන මේක ඕපන් කරගන්න. හරි. ඊට පස්සේ මට මෙන්න මේ run කියලා එකක් ආවා. මෙන්න මේ run කියන එක පාරක් ක්ලික් කරගන්නවා.
රන් කියලා ආවට පස්සේ ආට පේන්නේ නැති මෙන්න මේ විදිහට ඇග්‍රීමන්ට් එකත් එක්ක CapCut එක ලෝඩ් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට තියෙන්නේ මෙන්න මේ ඇග්‍රී කියන එක දීලා මෙන්න මේ මෝ කියන එක දීලා ඔයාලට මේක ෆයිල් තියෙන තැන සිලෙක්ට් කරන්න ඕන නම් මෙන්න මේ ටික් අයින් කරලා මෙන්න මේක සිලෙක්ට් කරගන්න තියෙන්නේ. මතක් කරලා මේ ටික් එක තියන්න මේ ටික් එකෙන් තමයි ඔයගේ ඩෙස්ක්ටොප් එකේ ෂෝට්කට් එක දෙන්නේ. ඒක ඕන නැත්නම් මට අන්ටික් කරගන්න පුළුවන්. ඉතින් මම දැන් මේ ක්ලික් කරලා ඔයාලට තියෙන මේ ඉන්ස්ටෝල් කියන ක්ලික් කරගන්න. මම මේ ක්ලික් කරන්නේ නැහැ. මොකද මම දැන්ටවත් මේ CapCut version එක ඉන්ස්ටෝල් කරගෙන තියෙන්නේ. ඒ නිසා මම මේක ඉන්ස්ටෝල් කරන්න යන්නේ. ඔයා මේක ඉන්ස්ටෝල් කරගන්න ඕන නිසා ඔයාලට මෙන්න මේ ඉන්ස්ටෝල් now කියන එක පාරක් ක්ලික් කරගන්න. හරි. දැන් ඔයාලට පේන ඇති මෙන්න විදිහට CapCut එක පරණ විදිහටම ලෝඩ් වෙලා තියෙන්නේ. ඉතින් අපි දැන් නම් මේකේ ප්‍රොජෙක්ට් එකක් ක්‍රියේට් කරලා බලමු අපිට මේ ඕන විදිහට මේක වැඩ කරන්න පුළුවන්ද කියලා. ඉතින් මම මේ start creating කියලා ක්ලික් කරගන්නවා. බලමු අපි කොහොමද වැඩ කරනවද හරියට නැද්ද කියලා. හරි guys මේක ඉතින් මේක successful load වෙලා ඉවරයි. දැන් මම මේ play එක මේකේ තිබ්බ තැනට ඔන්න විදිහට දාගන්නවා. මොකද play එක තිබ්බ තැන මම අනිත් monitor එක දාගත්තා. හරි ඊට පස්සේ දැන් ඉතින් මම සාමාන්‍ය විදිහට මොනම චෙක් කරලා බලන්නේ මේකේ ඉෆෙක්ට්ස් ටික තියෙනවද කියලා. ඉතින් මෙන්න මේ ඉෆෙක්ට්ස් ටික මම බලද්දී ඔක්කොම ඉෆෙක්ට්ස් වගේ තිබ්බා. දැන් අපේ Pro එකේ තියෙන ඔක්කොම ඉෆෙක්ට්ස් ටික අපිට මේකේ free use කරන්න පුළුවන්. ඒක තමයි මම දකින්න හොඳ මේ ඒක තියෙන්නේ. මේ ෆිල්ටර්ස් ගොඩක් මේකේ free තිබ්බා. ටෙක්ස්ට් මේකේ ගොඩක් අර අපි Pro use කරන ඔක්කොම වගේ මේක free තිබ්බා. මේක අක්කත් සල්ලි ගන්න නැහැ. ඔක්කොම free. මම වීඩියෝ එක පටන් ගද්දි කිව්වා වගේ මේ මම දැකපු එකම එක තියෙන්නේ අපි අර සමහර කට්ටිය දන්නවා ඇති අපි CapCut එක use කරද්දී මේක enhance feature එකක් use කරා voice enhance කියලා එකක්. ඉතින් මෙන්න මේ voice enhance කියන එක මෙන්න මේ CapCut පරණ version එකේදී මේ voice enhance කියන එක මේකේ නෑ. ඒ feature එක නෑ. හැබැයි effects use කරන එක කියනවා මම හිතනවා මේ ඊට වඩා ගොඩක් හොඳ විදිහක් වෙන්න ඇති කියලා. මොකද මේක effects ඔක්කොම වගේ තියෙනවා අපි CapCut Pro එකේ ගන්න තියෙනවා. ඉතින් දැන් මම වීඩියෝ එකක් input කරලා පෙන්නන්නම් ඔයාලට මේක තියෙන විදිහ. විදිහක් දාලා පෙන්නන්නම් මම ඔයාලට. හරි දැන් මම විදිහට මේක දාගත්තා වීඩියෝ ඇඩ් කරගත්තා අපේ ටයිම්ලයින් එකට. ඔයාලට පේන ඇති මම මේ දෙක ක්ලික් කරලා මම මේ ඔඩියෝ කියන එකට යනවා. ඔඩියෝ කියන එකට පස්සේ මෙතන noise reduce තියෙන වැටේ තියෙනවා. voice sensor features ටික තිබෙලා තියෙනවා. මම දැක්කේ අර එක voice enhance feature විතරයි නැත්නම් ටික ඔක්කොම වගේ තියෙනවා. ඉතින් ඔයාලට මෙතන කරන් ටිකක් තියෙනවා. ඔයාගේ animation speed ටික tracking මේ ඔක්කොම හරියට ඔයාලට හදාගන්න පුළුවන්. මේකට track කරන විදිහට අපේ මේක මේ විදිහට හදාගන්න පුළුවන් අපිට ඕන විදිහට. ඒක ඉතින් ඔයාලට ඕන විදිහට ආයක හදාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතන effects වල ගියත් effects ඔක්කොම වගේ තියෙනවා. මම දැන් try කරා වීඩියෝ කරන්න කලින් මේක මම edit කරලා බලුවා. දැන් මේක download දෙන්න මම කෙනෙක් ප්‍රශ්න නිසා ඔයාලට බයෙන් යන්නේ මේක effects මම ටැග් විදිහට ඔක්කොම effects වගේ තිබ්බා මේ Pro එක use කරන් තිබ්බා. ඒකට මේ case ටික text වලට කියලා බලුවොත් මේ text ඔක්කොම වගේ තිබ්බා. effects text කියලා බලුවොත් ඔක්කොම වගේ තිබ්බා. කිසිම ප්‍රශ්නයක් ඔයාලට මේක use කරන්න පුළුවන්. ඉතින් කරන කලින් මට දෙයක් කියන්න ඕනේ. මේකේ ඔක්කොම features වගේ Pro තිබ්බට සමහර features මේකේ නෑ. මොකද අපි මේක පරණ version එකට තමයි මේ download කරලා මේ වැඩේ කරන්නේ. ඒ නිසා ඔයාලට මේකේ effects වගේ ඒවා ඔක්කොම මේකේ තියෙනවා. හැබැයි අපි අර use කරන audio වල use කරන voice enhance features අන්න ඒ වගේ features ගොඩක් වෙලාට මේකේ නෑ. මම බැලුවා ඒක තිබ්බේ නෑ. හැබැයි effects වගේ use කරන එක නම් මේ effects ඔක්කොම තිබ්බා මේකේ. ඒ නිසා මම හිතනවා මේ effects use කරනවා නම් ගොඩක් වැදගත් වෙන්නේ කියලා. ඔයා මේ CapCut එකේ අර voice over වගේ features නැත්නම් ඒකට ගොඩක් වෙනම AI tools තියෙනවා. මම description එකේ දාලා තියෙනවා. එහෙම නැත්නම් මේකට වෙන වීඩියෝ එකක් කරලා තියෙනවා. මෙතන උඩ link එක මම දාලා තියෙනවා description එකේ වගේම pin comment එකේ මම වීඩියෝ දාලා තියෙනවා. ඒක ක්ලික් කරලා බලන්න පුළුවන්. අපි නේ වීඩියෝ එක වෙර කරමු. ඉතින් මම හිතනවා හොඳ වීඩියෝ එකක් එන්න ඇති කියලා. මේකෙන් ඔයාලට ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වෙන්න ඇති කියලා. ඉතින් අපේ channel subscribe කරන එක වීඩියෝ බලන්න ගෙන්න මතක් කරලා channel subscribe කරන්න. මෙතන මේ වීඩියෝ එක ගොඩක් හොඳයි කියලා හිතුණා නම් ඔයාගේ යාළුවන්ටත් මේක බලන්න share කරන්න. අපි එනම් මේක තවත් උළු වීඩියෝ එකක් හම්බෙමු. එතකම් ඔයාලා වීඩියෝ නම් සුබම සුබ දවසක්.